අයිබෝවන් ඔන්න ඉතින් අද ගොඩාක් රස කෑමක් තමයි අරගෙන ආවේ ස්වීට් රෙසිපි එකක්. මේක හදන්න හරිම ලේසි ස්වීට් රෙසිපි එකක්. ඉතින් ඔයාලට ප්ලේන් ටී එකක් බොන්න මේක රසයට හදාගන්න පුළුවන් හරි ලේසි. කල් තියාගෙන කන්නත් පුළුවන්. ඉතින් අපි වැඩි කතා නැතුව බලමු මොනවද අපිට ඕන වෙන්නේ කොහොමද අපි මේක හදාගන්නේ කියලා. මුලින්ම අපි මේක හදන්න කලින් ට්‍රේ එක ලෑස්ති කරලා තියාගන්න ඕනේ. බටර් හරි මාගරින් හරි මේ විදිහට තැටියක් ගාලා ලෑස්ති කරලා තියාගන්න. ඉතින් ඔයාලට මේකට පොල් තෙල් ගන්නත් පුළුවන්. තෙල් ගන්නව නම් ගොඩක් අඩුවෙන් ගන්න. මොකද නැත්තම් තෙල් රස එන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට තෙල් හරි බටර් හරි මාගරින් හරි ගාලා ලෑස්ති කරලා තියාගන්න. තුනී කරන දේකුත් ලෑස්ති කරගන්න. මම මේ ඩෝ ස්ක්‍රේප් එකෙන් තමයි තුනී කරන්නේ. ඒ නිසා මම කපන්නේත් මේකෙන්ම. ඒ නිසා මේකේ මම හොඳට බටර් ටිකක් ගාලා තියාගන්නවා. ආයිතින් පීයකින් එහෙම කපනවා නම් මේ දේවල් ලෑස්ති කරලා තියාගන්න. අන්න මුලින්ම අපිට ඕන වෙනවා සීනි කප් 3 කාලක්. ඒ කියන්නේ කාලයවත් 3ක් කප් එකට පොඩ්ඩක් අඩුවෙන් ග්‍රෑම් නම් ග්‍රෑම් 150ක් කරගන්න. දැන් ඒ ගත්ත සීනි එකෙන් භාගයක් මේ විදිහට පෑන් එකට දාලා අපි මේක කැරමල් කරගන්න ඕනේ. ගින්දර ගොඩාක් වැඩි කරන්නේ නැතුව ගින්දර සාමාන්‍ය ප්‍රමාණයෙන් තියාගෙන මේක හොඳ පාටකට එනකන් අපි හොඳට සුවඳ එනකන් කැරමල් කරගමු. ගොඩාක් ගින්දර වැඩි කරලා මේක තිත්ත කරගන්න එපා. එමුණොත් අපි රසට හදාගන්න බෑ. ඒ නිසා ගින්දර අඩු කරලා තියාගන්න. ලුණු කුඩු චූට්ටකුත් දාලා චුට්ටක් මේක කැරමල් වෙනකන් තියාගන්න. මෙන්න මේ වගේ චුට්ටක් කැරමල් වෙගෙන එද්දි හැන්දේ යට කොටසේ මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගන්න. එතකොට ඉක්මනටම සීන් ටික දිය වෙලා ඉක්මනින්ම කැරමල් වෙනවා. ගින්දර නම් අඩු කරලා තියාගන්න. ඔයා මේක කැරමල් කරද්දි විඩින් විඩේ කලවම් කරන්න ඕනේ. එතකොට තමයි හරිම ලේසියෙන් මේක සීන් ටික දිය වෙලා ඉක්මනින්ම කැරමල් කරගන්න පුළුවන් වෙන්නේ. ඔන්න දැන් හොඳින් කැරමල් වෙලා තින්නේ. මෙන්න මේ පාට කැරමල් වුණාම ඇති ගොඩාක් කළු පාට කරගන්න එපා. මේ ගානට පාට වුණාට පස්සේ ඉතුරු සීන් ටිකත් එකතු කරලා හොඳින් කලවම් කරගන්න. ඉක්මනට කලවම් කරන්න ඕනේ නැත්නම් මේ කැරමල් වෙච්ච ටික ආයිත් කැරමල් වෙලා තීත රස එනවා. හොඳට මේ සීන් ටිකත් එක්ක කලවම් කරගන්න ඉක්මනින්ම. දැන් මේ සීන් ටිකක් දී වෙනකන් අපි කලවම් කරගමු. මෙන්න මේ ගානට ඒ සීන් ටිකක් දී වුණාට පස්සේ අපි මේකට පොල් එකතු කරගන්නවා. මෙතන මම පොල් කප් 1යි භාගයක් අරගෙන තිනවා. අඩු කෝප්පෙන් තමයි මෙල්ලා අරගෙන තියෙන්නේ. ඒ ගාගත් සිහින්න ගාගත්ත පොල් ටික අපි පොඩ්ඩක් ග්‍රයින්ඩර් ජායකට දාලා වතුර දාන්නේ නැතුව සිහින් වෙනකන් තව ටිකක් කොටලා තමයි අරගන්න ඕනේ. ඔයා ගොඩාක් සිහින්න පොල් ගාගත්තත් ඒ විදිහට කොටලා අරගන්න. දැන් හොඳට කලවම් කරගන්න. මේක අඩු ගින්දරේ තමයි කරන්න ඕනේ. ඉතින් ඔයා මේක හොඳට කලවම් කරගන්න ඕනේ හොඳට මිශ්‍ර වෙන විදිහට. චුට්ටක් මෙන්න මේ වගේ කලවම් කරගත්තට පස්සේ අපි මේකට කඩද මුංගට ටිකක් එකතු කරගන්නවා. මෙන්න මේ වගේ පොතු ඇරලා සුද්ධ කරලා එකතු කරගන්න. ඉතින් අපි මේක පොල් පැන් පදමක් නෙවෙයි හදාගන්න ඕනේ. ඊට වැඩි ඝන පදමකට හදාගන්න ඕනේ. මොකද අපි මේක කෑලි කපන නිසා. ඒ නිසා හරි පදම මම ඔයාලට පෙන්නන්නම්. තෙත ගතිය අයින් වෙනකන් අපි මේක ලිපේ තියාගන්න ඕනේ. අඩු ගින්දරේ තියාගන්න. ඔන්න දැන් හරි ගානට ඇවිල්ලායි තියෙන්නේ. අපි මේක පොල් පැණි ගානට ආවහම නෙවෙයි ලිපෙන් බාන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය පොල් පැණි කලවම් කරපු ගමන් වගේ හරි පාටට ආවට පස්සේ පොල් ටික සීන් ටිකත් එක්ක හොඳට මිශ්‍ර වුණාම අපි ලිපෙන් අයින් කරනවානේ. ඒ ගානට නෙවෙයි මේක ඊට වැඩි ටික වෙලාවක් ලිපේ තියාගන්න ඕනේ. ඒ කියන්නේ කලවම් කරද්දි පොල් ටික එක ගුලියකට එකට එකතු වෙන ගානට එන්න ඕනේ. ටිකක් ඝන වෙන්න ඕනේ. ගොඩාක් වෙලා ලිපේ තියාගන්න එපා. එතකොට මේක කැට වෙන්න බලනවා. පොල් පැණි පදමට වඩා ටිකක් ඝන පදමකට තමයි හදාගන්න ඕනේ. ගොඩාක් වෙලා ලිපේ තියාගන්න නැතුව. අර මම පෙන්නපු ගානටම හදලා ලිපෙන් අයින් කරලා තැටියට දාලා ඉක්මනින්ම මේක ලස්සනට හදාගෙන මෙන්න මේ විදිහට කැලි ටික මාක් කරගන්න. ගොඩාක් තෙත ගතිය තියෙද්දි නම් ලිපෙන් අයින් කරන්න එපා. එහෙම වුණොත් අපිට මේක කැලි කපලා ලේසියෙන්ම ගලව ගන්න බැරි වෙනවා. ඒ නිසා මං කිව්ව පදමටම හදාගන්න. කැලි ටික මාක් කරගත්තට පස්සේ හොඳටම නිවෙනකන් තියලා තියන්න හොඳට සෙට් වෙනකන්. ඔන්න දැන් හොඳට නිවිලා තියෙන අපි දැන් කෑලි ගලවලා අරගන්න පුළුවන්. ඉතින් මේක හරිම රසයි. ඉතින් ඔයාලට ප්ලේන් ටියක් බොන්නේම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් පැන් රස නිසා ආට පුළුවන් ප්ලේන් ටියට සීනි අඩුවෙන් දාලා මේක කන ගමන් බොන්න හරිම රසයි. මේක ගොඩක් රස රෙසිපියක්. හදන්නත් හරි ලේසි. ඉතින් මම හිතනවා වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති ආස වෙන්න නැති කියලා. අනිවාර්යෙන් හදලා බලලා රස කොහොමද කියලා මට කියන්න. වීඩියෝ එක බලපාට ගොඩාක් ස්තුතියි. මතක ඇතුව මාව subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට මේ වගේ වීඩියෝස් ටිකටම බලන්න පුළුවන්. වීඩියෝ එක බලපාට ගොඩාක් ස්තුතියි. මේ වගේ රසවත් රෙසිපි එකකින් අපි නැවතත් හමු වෙමු.